නම් පොඩ්ඩක් අපි මේ කඳුකරෙන් මිදිලා අර සීත දේශගුණේ නැතුව පොඩ්ඩක් වියලි කලාපෙට යන්න හදන්නේ. අපි අද යන්නේ ඇත්තටම හබරන සීගිරිය ඒ සයිඩ් එකට. අපි දැන් කුරුණෑගල පාස් කළෙද්දි මෙහි බඩගම හරි මේ පැත්තේ එන අය නම් දන්නේ නැත්නම් එතන තියෙනවා පොඩි මේ ස්පෙෂල් බඩි රින්ග් එකක් අර තම්බල නෙවෙයි පුච්චලා දෙන්නේ. මෙහි යන අය නම් දන්නේ නැත්නම් තියෙයි ගොඩක් අය. අද දවස් ගොඩක් ස්පෙෂල්. ඒක කියන නමුතුනානේ. අද අපේ හන්සිගේ උපන්දිනේ. අපි ඒකටත් එක්ක තමයි මේ ට්‍රිප් එකත් ආවේ දැන්. අපි ඉතින් මෙතනින් බඩේරිකුවක් කාලා අපි කෙලින්ම ඉන්න තැනට යන්නේ. අපි ඉන්න තැන බුක් කරේ මේ පාර කබානේක හබරණි. ඉතින් අපි එතනට ගිහිල්ලා ආයෙ හම්බ වෙමු. මේ බඩේරිකුව නම් පිච්චෙන ගමන් තියෙන්නේ මේ බේරිල්ලන්න සාත්ත රහනයි. අපේ ජෝඩු සුභාරංචියකුත් තියෙනවා. බඩේරිකුව නම් ගත්තා. එකක් නෙවෙයි දෙකක්ම ගත්තා. මෙයා මේ මහලුකුට ගත්තට භාගයක් කියා ගන්න ඊට පස්සේ මේක කනනේ රහයි මේ මේකට 아무තු මේ ෆ්ලේවර් එකක් ගාලා තියෙන්නේ. මේ බේරිල්ලන්නේ අපේ හංසය දකින්න එක්කෙනා විලා සාත්ත රහන්න. මේ වාහනයක් එක්කම තියන් යන්නේ. ඌ එහෙම ඉන්නේ. අපි දැන් මේ සීගිරිය මේ පැත්ත පාස් කරලා යන ගමන් ඉන්නේ හබරන මේ අපි ඉන්න කබානේකට. අලියකුත් හම්බුණා වගේ. හංසිනා අපි රජදිප්පෝ සීන් එකේ ඉන්නේ දැන්. පිච්චෙනම ඔබ වැඩි. අවුව ටිකක් පායලා දැන්. එන ගමන් මරු වඩා අවුව අඩුයි නේද මේ? ඔව් අඩුයි. එන ගමන් මරු වැඩකුත් වුණා මේ මගේ දියල්ලුවා පොලිසිය. පාලමින් ඉස්සර කරන්න ගිහින්. නෑ පොඩ්ඩක් දැක්කේ නෑ. දැන් අපි යන ගමන් ගිහිල්ලා අපි කබානකට ගිහිල්ලා මා එන්න. ගයිස් අපි ඉන්න තැනට ආවා. අපි මේ ඇවිත් ඉන්නේ ග්‍රීන් ප්‍රීස් කබාන හබරන. මං නම කිව්වා හරි වෙන්න ඕනේ. ඉතින් අපි දැන් පොඩ්ඩක් රෙස්ට් කරලා අපේ ලන්ච් එක මං හිතන්නේ එයාලා රෙඩි කරලා තියෙන්නේ විලේජ් එකේ. ඉතින් අපි එතනට යන්න ඕනේ අපේ ලන්ච් එක ගන්න. ඊට පස්සේ තව බෝට් රයිඩ් එකකුත් රෙඩි කරලා තියෙනවා කිව්වා. ඊට තමයි අපි සීගිරිය යන්නේ. අපි අර හිරි වඩුන්නේ නේද? හිරි වැව තිබ්බ ලස්සන view point එකක් තියෙනවා. ලස්සනයි view point එකත් ලස්සනයි. හැබැයි අපි එතනට ගියේ නෑ. අවුව වැඩි. එතන අපිට ගියාට ෆොටෝ එකක්වත් ගහ ගන්න බැරි හින්දා ගියේ නැහැ. අද අපේ හංසික උපන්දිනේ යාව කළු වෙයි කියලා ඉතින් ගියේ නෑ. ඉතින් සිංගල් එකක් දාලා දෙන්න දැන් ලොකෝටම වහලා දෙනවා මේ ළඟදිත් ඇවිල්ලා තිබ්බා. රැට එනවලු. ඔව් ඒ කියන්නේ කබාන එක ළඟටම මේ අලිත් එනවලු. ඊයේත් ඇවිල්ලා කියලා කිව්වනේ. අපිට එක්ස්ට්‍රා chance එකක් අලි බලන්න. දැන් අපි දැන් යමු අපේ කබාන එක ඇතුළේ මොන වගේද කියලා බලන්න. එයාලා අපිට මේ ආපු ගමන්ම වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් ගෙනල්ලා දුන්නා. හරි යමු එහෙනම්. යා. මෙතන උනත් මේ රැට ලස්සනයි මම දැක්ක ලයිට් එහෙම තිබ්බා. එන්නේ. මේ විදිහට තමයි අපේ කබාන එක තියෙන්නේ. and මෙතන පොඩි මිරර් එකක් හයි කරලා තියෙනවා. ට්‍රයි එකක් තියෙනවා. ටී කොෆි ඕන ඔක්කොම මෙතන ලෑස්ති කරලා තියෙනවා. මර බොටල් දෙකක් තියෙනවා. ඔව්. ඊට පස්සේ මෙතන තියෙනවා. ස්පේස් එක මේ පොඩි වගේ පේනවනේ මේ හොඳටම ඇති කපල් එක කරනන්නේ. ඔව්. අපි නම් one night නේ. one night. ඒක අපි යනවා. Sigiri Rock. එළිය මාර මේ අයනේ නිදහස්. නිදහස්. මම හොයාගත්තොත් තැනක් ඒක මේ වෙනකන් තාම අවුල් ගිහිල්ලා නැහැ. හැබැයි මෙයා වැඩක් කරත් අචී අපි රැට බලනවා අද අලියේ ඉදි කියලා. දහස් කියන්නේ නිස්කලංක එකේ උඩරිනේ. අර චූටි චූටි සත්තු කෑ ගහන ඒවත් ඇහෙනවා. වීඩියෝ එකට ඇහෙනවද දන්නේ නැහැ නේ. ඇහි මම හිතා. අපිට එද්දිත් අලියෙක් හම්බුණා. දැන් රැට අපි එද්දි බූරුවෙකුත් හම්බුණා නේ. අපි හෙට උදේම සන්රයිස් එක බලන්න මේ සිගිරි රොක් යන්න නේ. ඒ අද්දිත් මෙහෙ තියෙනවා ෂෝට් කට් එකක් කිව්වා. ෂෝට් කට් එකක් තියෙනවා කිව්වා විනාඩි 20ක් වගේ යන්න කිව්වා. හැබැයි අලි ඉන්නවා කිව්වා. මේ තියෙන්නේ? නෑ බං. පටු පාර. අඩි පාරෙන් ගොඩ යකෝ වාහනේ. පටු පාර.
මොනරියකුත් එක්කනේ ආයි. අපි රෙඩි වුණා. දැන් මේ අපිට ලොකේෂන් එකක් දුන්නා යාළුවා. අපි එතනට යනවා. අපේ ලන්ච් එක ලෑස්ති කරලා තියෙන්නේ කියලා කිව්වා. මොනුරු කෑ ගහනවා. මේ තියෙන මගේ එලිෆන්ට් බෑග් එක. පැහන්සි ගාලි බෑග් එක. පේන්න පුංචි. අන්තිනම් කන්න යන්නේ අපකෝ. අපේ කෑම ටික ඇරේන්ජ් වෙන ගමන් තියෙන්නේ. අන්සි මල පෙරේතෙක් වගේ බලන් ඉන්න එක. මේ ආපු ඉඳන් හැංගන්නවා. බඩ රිදෙනවා, ඔළුව රිදෙනවා, කොන්ද රිදෙනවා ඔක්කොම. දැන් මම කන්න හදන්නේ. පිට තියනවාද? තියෙනවා පරිප්පු වෙඹරල්ලා. මේ මොනවාද? මට්ටක්කා. මට්ටක්කා. වම්බටු. මේ කරා. සලාදයක් තියෙනවා. මල්ලුන් තියෙනවා. මේ වැව් මාළුද? ඔව් වැව් මාළු බැලුවා. ඒකට තමයි ආසම. ඒව තමයි හින්දා හොයාගෙන ඉන්නේ. ඒවා හොයන්න නැහැ. Pehansin kෑවා මම නම් ඉතින් ඒක. නින්දා බෑ මාළු ඉන්නේ ඔක්කොම දෙක කාලේ වල. මේ උමාලන් කැලලක්වත් ඉදුරුන්නේ නැහැ. දැන් අපි ඩෙසර්ට් එක කාලා ඊට පස්සේ යනවා මේ බෝට් රයිඩ් එකට. කරත්තත් යනවානේ. අපි ඒකට නම් යන්නේ නැහැ. මේ කාලේ ඉන්න. ඉතින් කාලේ යන්න හදන්නේ මේ බෝට් රයිඩ් එකට. අපි කාලා වැඩි. අපි එක යන්නේ කෙනා. එයා ඉස්සරහින් යනවා. එහෙමද යන්න හදන්නේ. හරියට තමයි අපි එක යන්නේ. උලම් පාර වැඩි ටික. ඒකෙන් ඇහෙන්න බෑනේ. කාලා. chance එකක් හම්බුණා ඩැක්ටර් යන්න. Tanah parah. Ini parah sih birthday kan udah naik. Ngalap yuk patin dan. Ini lagi beda karyat mama, husband mama, kadeyanin mama, dan ungahanin mama. නැත්නම් වෙන කාව හරි හොයා ගන්නවා. Why ice කියලා? අප්පල මගේ ice. Hansi උපන්දිනට තෑග්ග හම්බුණා. මටත් දෙන්න. අපි ආයෙ හම්බෙන්නේ නැහැ නේද? අර පැත්ත මාර ලස්සනයි. කොහොමද ආව ඇති ඉතින් මෙහෙම නන්නේ
ඇයි මහන්සිද? අපල ඇදන් ඉන්නේ අපල ගන්න. ඔයගේ නම මොකක්දනේ? පැතු. කිඹුල්ලු නැද්ද? ඒ කියන්නේ පදිද්දිම හම්බෙලා තියෙනවද? අප්පසිරි. අවුලක් නෑ. අන්සිට මලක් හම්බුණා තොප්පියකුත් හම්බෙනවා. මේක ගලව. ඒක ලස්සනයි. මේ රජා රජි. ඒක ලස්සනයි. ඒක වරුනේ. දැක්කේ නෑනේ අනේ මොන. මොකද ගන්නේ? ගස් ටික බා. ආනපදින එක ලේසි ඈ. ගුරු නම් පැද්දා. ඒක නම් මාර එක්ස්පීරියන්ස් එකක්. මේ අපේ හන්සිටත් හොඳයි. මොකද හන්සිගේ බර්ත්ඩේ එකනේ. එයා තමයි වෙනස්ම අත්දැකීම. මාර ලස්සනයි. අපි යනවා දැන්. වැව් තාවුල්ලද මේක? ගන්නවද බං? වැව් බන්ට් එක කියලා මන් දන්නේ නැහැ. ෆොටෝස් ගහන්න. අර ගම් වතුර කාලේ නම් මෙහි ඔක්කොම මේ කුඹුරු ටික යට වුණාලු. යට වුණාට කුඹුරු පොඩි පැලින්ද මේ එයාලට අවුලක් ගිහිල්ලා නැහැ. මාර ලස්සනයි කොහොම හරි ඈ. මොහොන්සි ඒක පදින්න බෑ. අපි හන්සිනේ පැද්දේ අපි. ඔව් කොහොමද? ලව් කරාටත් හොඳ වැඩේ බැන්දටත් හොඳ වැඩේ නේ. හන්සි කොහෙද යන්නේද? යනවා ෆොටෝ එකක් ගහන්න හෙවණක් බලාගෙන. ඔව්. පිච්චෙනවා. ගෑන්ට පිස්සු බොරුවට කියවන්නේ. තාම ඉපදිච්ච ගමන්නේ. මාව නම් පිච්චෙනවා. මේ ගණ්ඩනේ. මට ඉන්න වැඩි කිව්වා. අපි කොහෙද ගියත් අවුවනේ. අවුව නැත්තම් වැස්ස. ඔය නැතුව මැදේ එකක් නැහනේ. අපයි වැස්සයි තමයි තියෙන්නේ. සාමකාමී පරිසරයක් අපිට දෙන්නේ නැහැ කවුරුත්. මේ දැන් නම් හොඳයි සෙනග නෑ. ඒ කියන්නේ ඔෆ් සීසන් නේ. නැත්තම් වැව පිරෙන්නේ නැව වැව පිරෙන්නේ නැවල එයාට හරියට මේ රයිට් එකේ ආගන්න විදියකුත් නෑලු. උරුත් පැද්දා. ලන්ච් එකක් ගත්තා. මින් ඔහොම ඉන්න තැනට යනවා. මෙතන තමයි අපි කිව්වේ අර ලස්සන view point එකක් වගේ තිබ්බා කියලා. ඒක. ඒ කියන්නේ මේ හිරු වඩුන වැවේ view point එක නේ. අපි අරහේ තමයි මේ ඔරු පැද්දේ. ආන්න හරි. ඔහි තමයි අපි ඔරු පැද්දේ. ඒකටත් එහා. හන්සිට මාන්සි. මේ අපි පොඩ්ඩක් මෙතන මේ අවුව බහිනකන් ඉන්නේ. ටිකක් අවුවයි. ෆොටෝ එකක්වත් ගහන්න විදියක් නැහැ. මේ බහින පාටකුත් නෑ 5යි වෙලාව. වෙලාව 5යි. හවස 5යි ඒත් අවුව. හොඳටම අවුව. අනං කැමති පොඩ්ඩක් ඔය සීතල කඳු වරේ මේ තියෙන පැතිවල. මම ආස මේ පැත්තට අර පොඩ්ඩක් නිකන් දුඹුරු පාට පරිසරයේ දින් දූවිල් ඇඟේව දින් අන්න එහෙම තමයි මං කැමති. මේකේ තමයි අපි දෙන්න ඔය යන හැම දිබ්බාගෙම යන්නේ. ඇත්තටම මෙතන ඕන හරිම හොඳයි. මොකද මේ අපි හෙට සීගිරි දැන් සන්රයිස් එක බලන් තමයි ඇත්තටම අපේ ටාගට් එක තියෙන්නේ. ඒකට ගොඩාක් විස්තර අපිට මේ දුන්නා නේද?
හැමදේම හොයලා බලලා කරලා දෙනවා. කෑමද ෆැසිලිටීස්ද හැමදේම. ඒ කියන්නේ අර කිසිම දෙයක් ගැන බය නැතුව එකෙන්ම මේ රෙකමන්ඩ් කරන්න පුළුවන් අපිට ආයෙ. ඒ කියන්නේ මේකේ ඕනම අපිට හැමතැනට මෙයා කතා කරලා එහෙම අපිට හැමදේම අර හොයලා බලලා හොඳට කරලා දුන්නා. මේ ඉතින් අද ලොකු එක්ස්පීරියන්ස් එකකුත් ගත්තා. නෑ උපන්දිනේට හොඳ gift එකක් වාට. පික් හැමදාම යන්නෙත් ගොඩක්ම කඳු කරේනේ. ඔව් කඳු කරේ. එතකොට ක්ලයිමේට් එකත් වෙනස්ම පැත්තක්. එතකොට ඔරුපදින්න පුළුවන් වුණානේ. ඒ ගමේ විදිහට අපි ලන්ච් එකක් ගත්තා. අර හැමදේම හොඳට සෙට් වුණා. කොහොමද යා පොඩ්ඩක් හෙව්වොත් ඇත්තටම හොඳයි. චුට්ටක් හොඳයි. ඒ බය නැතුව මේ රෙකමන්ඩ් කරන්න පුළුවන් මෙතෙන්ට ඔයාලත් එන්න. ඒ කියන්නේ කවුරු හරි එන්න ඉන්නවනම් අනිවාර්යෙන්ම එන්න. ඔක්කොම ඩීටේල්ස් ටික අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් vlog එකේ. මේ ප්‍රයිස් ඔක්කොම දාන්නම්. අනිවාර්යෙන්ම එනවනම් හබරන එනවනම් එන්න ඉතින්. මෙතන ඇත්තටම එන්න සුදුසුයි. සීගිරි රිටිගල අබරණ සීගිරිය රිටිගල විලේජ් ටුවර් එක ඔක්කොටම යන්න ලේසි. මේ ඉතින් බ්ලොග් එක අද මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. තවත් බ්ලොග් එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. Thanks for watching. Please support us and join our journey. Bye bye.